ලෝපුරා ටෙලිතිරේ ප්‍රකටම මූණ. උදේ නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා වගේ මිනිස්සුන්ගේ දිනචර්යාවේ අනිවාර්යෙන් ඇතුළත්ව තියෙන ජනප්‍රියම දෙයක් තමයි රූපවාහිනියේ නැරඹීම. රූපවාහිනියට එකතු වෙන පිරිස එදා ඉඳන් අද වෙනකන් නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අනුව 2029 වසර වෙද්දී ලෝකේ රූපවාහිනී නරඹන ප්‍රජාව බිලියන 5.5ක් වේවි කියලා තමයි අනුමාන කරලා තියෙන්නේ. හැබැයි ඇන්ටනා සැටලයිට් සවි කරගෙන සිදු කරන සාම්ප්‍රදායික ටෙලිවිෂන් නැරඹීම නම් එන්න අඩු වෙමින් තියෙන්නේ. මොකද ටෙලි නාට්‍යයක් බලන්න ගියත් දැන්වීම් ගොඩයි. ඒ වගේම පෙන්වන නාට්‍ය හෝ වේවා වෙනත් වැඩසටහන් හෝ වේවා ගොඩක් ඒකාකාරී. ඒ වගේම එකම වෙලාවේ හැම නාලිකාවම වගේ පෙන්වන්නේ එකම දේවල්. උදේට නම් සාකච්ඡා වැඩසටහන්, නැත්නම් රූපලාවන්‍ය වැඩසටහන්, ඊට පස්සේ සංගීතමය වැඩසටහන්, ආයෙම සිනමා පටයක්, හවස් වෙද්දී කාටුන් සහ ප්‍රයිම් ටයිම් වල බඩවැල් වගේ දිගේ ඒකාකාරී මෙගා නාට්‍යයක්. කොහොම වුණත් මිනිස්සු මේ සාම්ප්‍රදායික ටෙලිවිෂන් නැරඹීම වෙනුවට Netflix, Amazon Prime, Disney වගේ ස්ට්‍රීම් සර්විස් වල පරිශීලකයන් බවට පත් වෙලා ඉන්නවා. එයත් ටෙලිවිෂන් නැරඹීමක් ලෙස සැලකෙන නිසා සමස්තයක් ලෙස ලෝක ටෙලිවිෂන් නැරඹීමේ ජනග්‍රහණය ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේ මොන විදියට නැරඹුවත් බොහෝ දෙනෙක් ටෙලිවිෂන්යේ නැරඹීමට කැමතිම ටෙලි නාට්‍ය, සිනමා පට වගේ දේවල්. ඒ වගේම ගීත සහ රියැලිටි ෂෝ නරඹන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔයාලට කවදා හරි හිතලා තියෙනවද ලෝකෙ පුරා ටෙලිවිෂන්යේ නරඹන මේ දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රජාවෙන් වැඩිම දෙනෙක් දැකලා තියෙන මූණ මොකක්ද කියලා? පුළුවන් නම් ඉක්මනට ගෙස් කරන්නකෝ. මොකද අන්නේ කෙනා ගැනයි අද මම කියන්න යන්නේ. අනෙක් අතට ලංකාවයටත් මේ මූණ නම් කොහෙත්ම නුපුරුදු එකක් නම් නොවේ. ඉතින් කාගේද මේ මූණ? කවුද මේ කෙනා? එයා තමයි මයිකල් ඩේවිඩ් හැසල්හොෆ්. නැත්නම් ද හොෆ් කියන කෙටනාමෙන් ඔහු හඳුන්වනවා. ඔහු ප්‍රකට ඇමරිකානු නළුවෙක්. ඒත් ලෝකෙ බොහෝ අයට වගේම ලංකාවේ අපි බහුතරයකටත් ඔහු නයිට් රයිඩර් හි මයිකල් නයිට් නම් වෙනවා. නැත්නම් කෙලින්ම නයිට් රයිඩර්. මෙම නාට්‍යයේ රඟපාන විට 30 වන වියේ පසු ඔහුට මේ වෙද්දි වයස අවුරුදු 71ක්. ලෝපුරා රූපවාහිනිය තුල වැඩිම දෙනෙක් දැක තිබෙන මිනිසා ලෙස ගිනස් වාර්තාව දැනට තියෙන්නේ ඔහුගේ නමටයි. මයිකල් හැසල්හොෆ් Baywatch, Knight Rider, The Young and the Restless වැනි ලෝපුරා ජනප්‍රිය ටෙලි කතාමාලා හරහා අතිශය ජනාදරයට පත් වුණා. ඒ අතරිනුත් වසර 10ක් පුරාවට රටවල් 144ක පමණ විකාශය වූ Baywatch ටෙලි නාට්‍ය ඔහු ලැබූ මේ ප්‍රසිද්ධියට විශාලම හේතු සාධකයක් වී තිබෙනවා. සරල කතා තේමාව සහ එහි වූ ආකර්ෂණීය බව නිසාම ඉංග්‍රීසි භාෂාව තරම් භාවිතා නොවන චීනය වැනි දැවැන්ත විනෝදාත්මක වෙළඳපළක් සහිත රටවල පවා මේ නාට්‍ය ලැබූ ජනප්‍රියත්වය අතිමහත්. Baywatch නාට්‍ය විකාශනය වූ සහ නොවූ රටවල Knight Rider කතාමාලාවද විකාශනය වුණා. ඉතින් Baywatch ජනප්‍රිය නොවූ රටවල ප්‍රේක්ෂකයන් Knight Rider ටෙලි නාට්‍ය ආදරෙන් වැළඳගනු ලැබුවා. අන්න ඒ විදියට ලෝකෙ පුරා ටෙලි නාට්‍ය නරඹන බොහෝ ප්‍රේක්ෂකයන්ගේ දැසේ වරක් හෝ ගැටීමට ඩේවිඩ් හැසල්හොෆ් සමත්ව සිටිනවා. රංගනයට පමණක් නොවේ ඩේවිඩ් හැසල්හොෆ් රොක් ගායනයට සහ ගිටාර් වාදනයටත් දක්ෂයි. ඒ නිසා ටෙලි නාට්‍ය සිනමාපට නරඹන අකමැති කෙනෙක් වුණත් ගීත අහන්න කැමති නම් ඔහුව ඒ විදියට හරි දැක තිබෙනවා. ඒ විතරක් නොවේ අතිශය ජනප්‍රිය American Got Talent 2006-2009 අතර කාලයේ සහ Britain Got Talent 2011 වැනි රියැලිටි ෂෝ වල විනිසුරුවරයෙකු ලෙසත් අපිට ඩේවිඩ්ව දකින්නට ලැබුණා. ඉතින් අන්නේ එහෙමයි මයිකල් නයිට් නැත්නම් ඩේවිඩ් හැසල්හොෆ් ලෝකයේ ටෙලිතිරේ ප්‍රකටම මූණ බවට පත් වෙලා ඉන්නේ. මේ වීඩියෝ නරඹන අය අතර ඔහුගේ මූණ ටෙලිතිරේ දැක නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එක ඒ බව සඳහන් කරන්න. ඔහුව ටෙලිතිරේ දැකලා තියෙන අය අනිවාර්යයෙන්ම මේ වාර්තාව ඔහුට හිමිවීම ගැන එකඟ වේවි. එහෙම නෑ කියලා හිතන අය ඉන්නවනම් ලෝක ටෙලිතිරේ ප්‍රකටම මූණ විය හැකි අන්න ඒ ජනප්‍රියතරුව ගැන කියාගෙනම යන්නකෝ. ඉතින් මේ වීඩියෝ නරඹුව ඔබ සැමට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම් අපේ channel එක සමග එකතු වෙන්න. ගිහින් එන්න.